ඔයාලට පුළුවන් තරම් zoom කරන්න පුළුවන් නේ. ඈත සුසුකටයි. ඈ? පැටිලා ඉන්න උඩින්මනේ. ඔව්. ඔය පැටියන සාමාන්‍ය පුෂ්ඨවත් ඉන්නනේ. මේ මල්ලි zoom කරන්නකෝ බලන්න කට හොඳට. පිටින් ලොකේට් කරන්න අමාරු සුවත්යි. කටේ කේස් යන්න නෑ මට පේන විදිහ. කටේ කේස් යන්න නෙමෙයි තියෙන්නේ. කන්න දැම්මත් අර එහෙමද? එහෙමද? අපි බලාගෙන. හප ගොඩවල් තියෙනවා යා. හොඳ තත්ත්වයක්. හොඳ පට තියෙනවා මේ චෙක් කරලා ගොඩක්. ඒක තමයි. දැන් අපි හක්කපටස් කියලා හරියටම ඔබට ගොඩක් කාට අපි අද ගන්නවා නේද? ආපහු ඔක්කොම වගර දාන්නේ තියෙන්නේ ඒක. ආකලියද? ඇතින තෝ වයසට ගිහලා සෑහෙන්න. අන්තිම පැටියා වගේ දාලා තියෙන්නේ. ඒක නේද? කම්පටේ නැවලා තියෙනවා. ඔව්. Bisa? Oh. එදා අපි ආව එකෙක් තව තුවාල වෙලා ඉන්නවද?
Olin pura pasu. Udah tiyan deh. Oh, tiyan na gahapon kami hen. Tahu kan suatu chance kamu, api apa terus udah balong. Suatain. ගලයි ගන්න බෑ අයියා. ඕව උඩ. මේ වරි. නෑ මම ඔයා පස්සලක මම බලන්නේ. ඈ? මේ අයියා රෙඩ් එකක් දාලා අයි ඒක ඉඳ තියා ඒක ඔක්කොම ගොඩ. වටයින්න හොඳ නැහැ කියන්නේ. ගහලා මූමන්ට් මේ පැත්තේ නේ තියෙන්නේ. ඒක මම පස්සට යන්නත් කිව්වේ. ආයි ගහපු ගම මෙහෙ එන්නේ. ඈ? ඈ? නෑ. උස්සන්න හදු මේක දැක්කද? යතිනා නේද දෙන්නේ. මම ඒක කියලා අනිත් ගන්නේ සුසන්තය ලෑස්ති කරගන්න කියලා. මේ මෙකන් ගහනවා ආපු ගමන් මං කිව්වා රාජසන්ද මං හෙල්ලතු හිටියේ. පොඩි යන ජෙති. පොඩි කියන්නේ සෙල් එක යට ගිහින් වැච්චර. අනිත් ගන්නේ දැන් වල ලෑස්ති කරන්නේ සුසන්තයි. කොහොමද වුණාද? ලෑස්ති දෙන්නේ නැහැ.
මම බැලුවේ ඔයා කෝකි. මම බැලුවේ ඔයා කෝකි. මේ සේෆ්ටි කොහොමද කියලා දන්නවනේ. මම ඒකයි ගහදීම මම කිව්වේ මෙතනින් අයින් වෙන්න මේ ඉඩ තියන්න කියලා. ඔයා මේ පැත්තට වැන්නින්ද? අර පැත්තේ හිටියා නම් කිව්වා. යහුවා. ගහලල පෙරලන්න බැලුවේ. මුගේ ශක්තිය නැති හින්දා. හොඳයි කියන්නේ පෙරලන්න. Hai be. Nෑ මූ දැන් යට කොහොමත් ආයේ 13 විතර වැටෙනවා. පැටිය ඉතින් අර මොනවා හරි වෙන කවුරුන් ගන්නද? සමහරවිට මේක උන්නේ තියෙන්නේ. ගැබ්බයක් තියෙන්නේ. මේ වංගම මේ. අලි අල්ලන එකනේ. ඈ? කොහොමද ගහන්නේ? සත්‍යයක් නෑ නැත්නම් ආන කරනවා ටිකක් ඉස්සෙල්ලා මහන්න. ලොකු තොට්ටෙන්. ලොකු තොට්ටේ මොකද මොහොක් ගාලා යන්නේ. ඔව්. තොට්ටේ ගානේ ඉස්සෙල්ලා ගියා. මුද අර වේට් එක නැති හින්දා තමයි. ඒක අපිට ඒක ඉඳ තියලා තිබ්බේ. මේ ඔක්කොම අසිකරන ආවොත් රින්ග දුවන්න දැන්. ආය අරකින් වදිද්දි කොහොම රෙදෙනවනේ. අරකින් මෙච්චර තරම් හත්තක් බහිද්දි රෙදෙනවනේ. විටමින්. තොටි එක බලන්න. පොඩි උන් පන්නන උන් ඉන්න ඔය සයිස් ඇති පන්නන. ඔව් තල්ලු කරන අපි ඉතින් වැටුනම මොකද ආයේ. ඕකට ඉතින් අපි වගේ හිනුට ඩැමේජ් කරන්න බැරි වෙන්නේ. පුළුවන්. කුංචි ගන්න. කොච්චර අයියද තල්ලු කරන අයියක් තියෙන්නේ. පොඩි එකකට ඔව්. 10 දිනකත් ඕනේ ඔකේ කඩ ගන්න. එහෙමද? ඔකේ පාය රවණට අල්ලන්න රේ දඟන කකුර ගහන ඉස්සෙල්ලා නෑ වගානේ. දිවනේ. කැබ්බෙට ගහන්නේ තියෙනවා. හැබැයි කැබ් එකට ගහද්දි උඹට ගන්න තිබ්බා. ඒතකොට එහෙම එච්චර දුර පන්නන්නේ නෑ මුන්ට. මෙයා දන්න බයනේ නේ. උදේ පන්න උපාර ලියදු වල සරෙප්පු. මං අන්තිමට දුවේ මට පන බය. මං කලින්ම ගියානේ එතෙන් ඇවිල්ලා. ඌ තමයි වෙන්නේ දිවර පාවන හරියට. හරින් ගිනික් කරලා තියෙනවා. පොඩ්ඩක් එල්ලේනවා. හෙලෝ.
Wal wena. Dia gila nih dia, ini. Balan apa? Ini dia gila nih ini. Nih? ඔව්. Dia මේ පනෝට විතර දැකන්න බෑනේ. නෑ බේද. Dia gila dia. මේ මෙම බෙහෙත් කරාට අතින්න මේ මිය ගියා පරණ පරීක්ෂණය කරා කොටස් වලින් කළ දෙන්න කියලා. ඉතින් ඉව හැදලා තියෙනවා. අනිවාර්යෙන් දිව කියලා තියෙනවා. දිව කියලා කරබෙට පණෝෙන් දෙක වෙන් කරගන්න ඕනේ. අද මෙච්චර ලේපාරක් මේ කලුත් පිටින් නම් තියෙන්නේ. යන්නේ දිවේ සයිඩෙන් කතාගෙන ඉන්නවා. මේ අතුලේ තවත් ඩැමේජ් ඇති. මේ හරිය ඒක බලාගන්න කපන්න. දිගුලන් තියෙනවා සර්. බලන්න කපන්න. කිසිම සැකයක් නැහැ අක්ක කොටස් තියෙන. අතුලේ ටැප් පුරලා තියෙනවා. දීපින්ද අපි නොකර දිව පරීක්ෂා කරලා ආපහු ගියා කියලා. ඊයේ උදේ මම ඇවිල්ලා මම සාමාන්‍ය අක්ක ප්‍රශ්න කපන්නේ. ඒ තරම්මාට ඔෆිස් එකට ඇවිල්ලා ඒ ප්‍රමාදයක් වෙන ඉඳලා මහත්තයාගේ අපේ ප්‍රමාදයක් වෙන ඉඳලා ටක් ගාලා මේක. මේක තියෙනවා සිලින්ඩරේ. සිලින්ඩර් එක තමයි. ඒක තමයි මම ඇහුවේ. තිබ්බ